මේ භයානක වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ Reddit user කෙනෙක් වෙන infamous 12/10 කියන account එකෙන්. මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ මේ user ගේ CCTV කැමරා එකකයි. මේ හේතුවත් එක්ක මේ Reddit වගේම එයාගේ නැරඹුම්කරුවෝ ගොඩක් කලබල වෙන්න ගන්නවා. කොහේවත් තිබ්බේ නැති අමුතුම එලියක් මතු වෙන්න ගන්නවා. මේක ටික වෙලාවක් පේන්න තිබිලා ආයෙත් අතුරුදහන් වෙලා යනවා. මේත් එක්කම ඒක ආයේ නොපෙනී යනවා. ටික වෙලාවක් යනවත් එක්ක ගෙදර අයිතිකාරයා මේ කාමරයට එනවා. දැන් මේ පුද්ගලයාගේ මූණේ ඉරියව්වෙන් කියන්න පුළුවන් එයා ගොඩක් බය වෙලා වගේම මොකක් හරි දෙයක් හොයනවා කියලා. සමහරක් විට මේ පුද්ගලයාට මොනවා හරි ඇහෙන්න හරි දකින්න හරි තියෙන්න ඇති. මේ මොකක්ද කියලා සෝදිසි කරලා බලන්න ආව වෙන්න පුළුවන්. එයා ඇවිදින ගමන් ඉන්නවත් එක්ක ආයෙත් මේ එළිය මතු වෙන්න පටන් ගන්නවා. දැන් මේක මතු වෙන්නේ මේ පුද්ගලයාගේ ඉස්සරහමයි. හැබැයි බැලූ බැල්මට අපිට කියන්න පුළුවන් මේ පුද්ගලයාට ඒක පේන්නේ නැහැ කියලා. දැන් මේ Reddit user මේකට දාලා තිබ්බ caption එක තමයි එයාලා ජීවිතයේ පළවෙනි වතාවට දැක්ක අద్භූතම ඕබ් එක කියලා. ඔයා මේ සිද්ධිය ගැන මොකද හිතන්නේ? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. මේරි ලූයිස් ජීවත් වෙන්නේ අරූබාවල දූපතකයි. මේක ගොඩාක් වෙලාවට විදේශකයන් අතර ගොඩක් ප්‍රසිද්ධ තැනක් වෙනවා. මේ කැරබියන් දූපත ගොඩාක් ප්‍රසිද්ධ වෙන්නේ මේකේ තියෙන සුදු පාට වැල්ල නිසායි. ටර්කීස් මුහුදේ තියෙන මේ දූපතේ ගොඩාක් පෞරාණික ගුහාවල් තියෙනවා කියලා කියනවා. මේවා අවුරුදු මිලියන ගාණක් පරණයි කියලා කියන්නේ. මේරිගේ තාත්තා ටීවී channel එකක කැමරා ශිල්පියෙක් විදිහට වැඩ කරගෙන යනවා. මේ පුද්ගලයා මේ ගුහාවල් සංචාරය කරන්න ගන්නවා. දැන් මේ පුද්ගලයා මෙතනට එන්නේ විශේෂ වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න. දවස් 100ක් මෙන්න මේ ගුහාවල් ඇතුලේ ජීවත් වුණ මිනිස්සෙක්ව ඉන්ටර්විව් කරන්නයි එන්නේ. මේ ගුහාවේ හිටපු පුද්ගලයාට ගිනෙස් වාර්තාවක් තියන්න ඕනේ වෙනවා. හැබැයි ඒක එච්චර හොඳ දෙයක් වුණේ නැහැ. දැන් මේ පුද්ගලයාගෙන් ඇයි ඔයා මේක නවත්තන්නේ කියලා අහපුවාම දුන්න උත්තරේ තමයි මේක ඇතුලේ වෙන දේවල් යට තවත් ඉවසන්න